ඉන්නේ නැතුව කලින් මාව නම් මෙලහට සෑහෙන පුරුදු වෙලා. කොහොමද ඉතින් කලින් එන්නේ? අයියා අර එදා කට්ටියම එකතු වෙලා අතයිස්සුවේ මාව එපා කියලා. අම්මා අප්පා මට එදා නම් පොළොව පලාගෙන යන්න හිතුණා. මේ මූ වෙනුවට එදා මං ආවා නම් මාවත් එපා කියලා අත උස්සනවා. නැතුව මේ අනන්තව කමක් නැහැ. අඩුම ගානේ බුලත් ඊට හරි කන්නේ නැහැ. හරි හරි. නංගි ප්‍රශ්නයක් අහන්නද? නෑ. දෙක පොඩ පොඩි කර. පොඩ මෙහෙම කර. දැන් අවංකවම කියන්න. මුගේ නිකන් පොඩි අමීර් ખાન ලුක් එකක් නැද්ද? මට නම් පේන්නේ. පව්වලෝ මේ අපේ කොල්ලා. අයියේ උඹ පව් ගන්න. අල අල හරි ආවරේ ඉවරනේ. ආයෙද. එන්ටි ගන්න එපා. එදා. ඔයා කියන්න අවංකවම. පොඩ්ඩි හරි නිකන් මෙහෙම පොඩ්ඩියට හරි අමීර් ખાන්ගේ මූගේ මොකක්ද නිකන් සමානකමක් නැද්ද? මට නම් නිකන් කවඩි කාන් සීන් එකක් පේන්නේ. කවඩි ખાන්. ඉතින් අමීර් ખાන් කවඩි ખાන්. ඕයි මේක පන්සලේ බණ මඩුව. උඹලගේ අර තැන් වගේ නෙමෙයි ඈ. පොඩ්ඩක් ඔය යාවන වැදගත් ඉදිරි ඉන්නකෝ. මොකද්ද උඹ කියන්නේ? මොකද්ද උඹ කියන්නේ? ඇයි මොකද්ද කියනවා? ඈ? සුරංග අයියා. මොකද මේ? පොඩි බුරලක් දුන්නාම ඇතිනේ මෙතන දෙක කරන්න. මේ ගැලපෙන්නේ නැති මිනිස්සු ආපුවම මොහොම තමයි මාස්ටර්. මොකද කිව්වේ? මොකද්ද සුරං කියන්නේ? අප්පච්චි අපි පටන් ගමුකෝ. හරි මොකද්ද අපි දැන් කර කර හිටියේ? මේ සුරදෙටුවේ ගීතය. හරි පටන් ගමු. කොහෙනෝ? ඒ කට්ටිය තියෙන්නේ කට්ටියනේ. කොහෙන්ද කට්ටිය නේද? කොහෙද ඉන්නේ? අත වශයෙන්ම කියනවා නම් මම විශ්වාස කරනවා අපේ මේ නිර්මල බුද්ධ ධර්මය මේ මාතෘ භූමිය තුල ප්‍රචලිත කරන්නට නම් මේ වගේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ගමක් පාසා නගරයක් පාසා හන්දියක් පාසා මේ වගේ ප්‍රතිෂ්ඨාපනය කරන්න ඕනේ. බුද්ධ ප්‍රතිමා වහන්සේලා වඩා හිඳවන්න ඕනේ. හැමදාම උදේට හවසට පිරිත් ඇහෙනකොට ඒ වගේම මේ බුදු ප්‍රතිමා වහන්සේලා දකින්නකොට Tamanට මතක් වෙන්න ඕනේ මේක මේ කුකුලා මුදලාලි කරපු පිළිම වහන්සේ කියලා නෙමෙයි. අපේ එතිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා ගුණ කඳ සාදු. ඒ විතරක් නෙමෙයි. මම කල්පනා කළා මේ මොහොතේදී ඉතින් මුදලාලි නිවුස් එකේ ඔච්චර දාන්න බෑනේ. නෑ මම මේ අපේ മന്ത്രിතුමාට ස්තුති කරන්න බැරි වුණානේ. දැන් මම මේ කතාවෙම අන්තිමට ඒක එකතු කරන්න ලෑස්තිලා හිටියේ. ඔක ගන්න මෙහෙට. කතාව ටිකක් අඩු කරගන්න මුදලාලි. කතාව දිග වැඩි වුණොත් තනල් වලින් මේවා දාන්නේ නැහැ. මේ මුදලාලි මේ පොඩ්ඩක් කෙටි කරලා කියන්නේ. කෙටි කරලාම කියලා දාන්න. ඕකේ. ටේප් රෝලින් ස්ටාර්ට්. ඒ වගේම මා මේ අවස්ථාවක් කරගන්නවා. මෙවැනි මහත්ඵල මහානිසංස ලැබෙන මහා පුණ්‍ය කර්මයකට මාව යොමු කරපු. ඒ වගේම මට මේ වගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කෙනෙක් ප්‍රතිෂ්ඨාපනය කරන්න සහයෝගය දැක්වූ මට මේ සඳහා සවියක් දැක්වූ මට දිරියක් උණු දිග වැඩි මුදලාලි. දිග වැඩි. මුදලාලි මේ ඔය නිකන් ඔය මහත්ඵල මහානිසංස වගේ කතන්දර කිසි දෙයක් එපා. කෙලින්ම ස්තුති කරලා දාන්න එච්චරයි. මේ හිරත් ආයෙ ගමු පළවෙනි වතාවනේ. ඉතින් වැරදිනවා මිනිස්සුන්ට. හරි. මම අල්ලන්න මේක උඹට අමාරුනේ. හරි ගමු. රයිට්. ටේප් රෝලින් ස්ටාර්ට්. හරි. මා මේ කර්තව්‍යයට දිරිමත් කළ අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රී නන්ද සිරිමල්වත්ත මැතිතුමාටත් අපේ දිස්ත්‍රික් නායක අමාත්‍ය සුරේන් රණබාව මැතිතුමාටත් මාගේ අවංක ආදර ස්තුතිය පළ කර සිටිනවා. හරිනේ. ඒ වගේම මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ පැමිණ සිටින සියලු ජනතාව ආමන්ත්‍රණය කිරීමට. නෑ ඒව ඕනේ නෑ මුදලාලි. ඒව ඕනේ නෑ. මේ මුදලාලි මේවා කපලානේ ගන්නෙ. එතකොට හරි.
මුදලාලිගේ වොයිස් කට් එකෙන් පස්සේ අපි මන්ත්‍රීතුමාගේ එක එඩිට් කරනවා. නෑ මන්ත්‍රීතුමා මට ඉතින් මේවා ගැන ලොකු අවබෝධයකුත් නැහැනේ. ඔව් මෙහෙමයි මුදලාලි. ජනමාධ්‍ය කියන්නේ ඉතින් වෙනම එකක්. හරියට නිකන් මේ මහා සාගරයක් වගේ නේ.